දවසට $5,000ක් ලේසියෙන්ම හම්බ කරන්න පුළුවන් මෙතන. ලොකු ගාණක් නෙමෙයි. දවසට $5ක් වගේ හම්බ කරලා කොහොමද මාසෙට අ, අමතර ආදායමක් විදියට මාසෙට 30,000ක් 40,000ක් හොයාගන්න කියලා කියලා දෙන්න තමයි මම අද මේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ආවේ. එහෙනම් අපි යමු. සුබ දවසක් හැමෝටම. ජය වේවා කියලා පටන් ගන්නවා. ඒ වගේ කරන්න ඕනේ Google එකට ඇවිල්ලා ඔයාලා වූප් කියලා සර්ච් කරන්න ඕනේ. එහෙම නැත්නම් WHOP කියලා Google එකේ සර්ච් කරාට පස්සේ මේ වගේ එනවා. ඊට පස්සේ ඇවිල්ලා මේ ලින්ක් එක ක්ලික් කරලා ඇතුළට යන්න. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ ඔයාලට මෙහෙම බලා ගන්න පුළුවන් ඉන්ටර්ෆේස් එක. ඊට පස්සේ මෙතන තියෙනවා explore ways to earn කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලගේ ඊමේල් එක ගහලා හරි නැත්නම් Google එක හරහා හරි මෙතන ඔයාලා ලොගින් වෙන්න පුළුවන්. දැනට මම මගේ Google එක හරහා තමයි මම දැන් ලොග් වෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ account එක choose කරලා මෙතන continue දීලා මේ වගේ තැනකට එනවා. හරිද? ඊට පස්සේ ආවට පස්සේ ඔයාලට පුළුවන් මේක මෙතන මේ කෙරෝලේ වම් පැත්තේ යටම තියෙනවා ඩවුන්ලෝඩ් ඇප් කියලා. ඔයාලගේ Android හරි iOS හරි ඔයාලගේ ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඇප් එක. ඒ වගේම තමයි මෙතන තියෙනවා මේව තමයි වැටෙන්නේ හෝම් ෆීඩ් එකට ආවට පස්සේ. ඊට පස්සේ මෙතන වෙල්කම් ටු වූප් කියලා තියෙනවා. ඊට පස්සේ total earnings assets ඕකම තියෙනවා. ඊට පස්සේ මේක next එවුවා. ඊට පස්සේ මෙතන වාඩ් ප්‍රොෆයිල් පික්චර් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මාගේ නම ඔහොම දාගන්නවා. ඊට පස්සේ මෙතන යූසර් නේම් එකක් දෙන්න තියෙනවා. මෙතන ඔයාලට කැමති යූසර් නේම් එකක් දෙන්න පුළුවන් බලලා available. මම දැනට ඇන්ජී මේක තියෙන එකම ප්‍රශ්නකුත් නෑ. මෙතන එකක් තියෙනවා. ඒක වැටලා තියෙනවා. ඒක වගේ ප්‍රශ්නයක් නෑ. ඔයාලට නැත් ඒක වෙනස් කරලා කැමති එකක් දෙන්න පුළුවන්. දැනට මම මේකම මෙතන තිබ්බ එකම මම තියෙනවා. ඊට පස්සේ මෙතන බර්ත්ඩේ එක දාන්න තියෙන්නේ. ඊට පස්සේ මම මෙතනට නිකන් බොරු බර්ත්ඩේ එකක් දෙනවා. ඔයාලගේ ඇත්තේ බර්ත්ඩේ එක දාගන්න. හරි මේක තමයි මේගොල්ලන්ගේ හෝම් ෆීඩ් එක. මේක හරියට නිකන් Facebook එහෙම නැත්නම් Twitter X නේ ඒ වගේ එකක්. මෙතන ඒගොල්ලෝ පෝස්ට් දානවා අපිට දාන්න පුළුවන්. මේක තනිකරම Facebook Instagram ඒ වගේ තමයි. හරිද? ඊට පස්සේ මේකෙන් අපි earn කරන්නේ කොහොමද? earn කරන්නේ කොහොමද කියලා බැලුවොත් ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම්. මෙතන තියෙනවා මෙතන මේ තියෙන ඩොලර් මාක් එකත් එක වින්ද මෙතනින් පස්සේ ඒක ප්‍රශ්න එක පස්සේ දාගන්න පුළුවන් ඔයාලට. මේ આવොත් ඒක ක්ලෝස් කරන්න. මෙතන තියෙනවා ඔයාලට ඔයගොල්ලන්ගේ total balance එක පෙන්නනවා. එහෙම නැත්නම් මෙතනින් ඔයාලට පුළුවන් gold buy කරන්න, bitcoin buy කරන්න. ඒ වගේ ගොඩක් options මෙතන තියෙනවා. ඊට පස්සේ මේක withdraw කරන්න මෙතන verify කරන් ඉන්න ඕන ඔයාගේ identity එක. ඊට පස්සේ ඔයාගේ identity verify කරගන්න ඕන කියන්නේ දැන් මෙතනට add money දාලා අපිට වැඩක් නැහැ නේ. කියන්නේ මොකක් කරේ add money කියන්නේ මෙතන add money කියලා කියන්නේ සාමාන්‍ය අපිට මෙතන assets buy කරන්න. ඔය gold bitcoin අර වගේ කරලා මේකේ තියෙනවා එක එක courses එක එක දේවල් තියෙනවා මේකේ. ඒ වගේ ඒවාට තමයි මෙතන add money දාගෙන අපිට buy කරන්න තමයි තියෙන්නේ. එහෙම නැතුව මෙතන withdraw කරන්න මේ පේනවා message එකක් එනවා you don't have any personal funds available to withdraw. ඒ කියන්නේ මෙතන අපි මේක මුලින් earn කරන්න එපා. මෙතන balance එකක් එන්න $10ක් වල 15ක් හරි එහෙම මෙතනට ආවට පස්සේ තමයි අපිට withdraw කරන්න පුළුවන්. ඊට කලින් අපි අපේ identity එක verify කරගෙන ඉන්න ඕන. ඒක නිසා මෙතන තියෙනවානේ verify කියලා. මේ verify button එක click කරන්න. ඊට පස්සේ verify button එක click කරගෙන ඔයාලට පේනවා මෙතන fill කරන්න තියෙනවා. දැනට මම මේ ටික fill කරලා යන්න. මගේ නම දෙනවා, last name එක දෙනවා, business type එක integer. එතකොට birthday එක මම පින් එක මතක
ඔයත් දෙන්න තියෙන බර්ත්ඩේ එක දීලා ඊට පස්සේ මේ ටික ෆිල් කරන්න තියෙන්නේ. එතන ඔයාලගේ ටෙලිෆෝන් නම්බරේ ගහලා මේ ටික දීලා දැන් මම මගේ ටෙලිෆෝන් නම්බරේ දාගන්නම්. ඔය දාලා ඊට පස්සේ ඔයාලගේ කන්ට්‍රි එක සිලෙක්ට් කරලා ඇඩ්‍රස් එක ඒ ටික දාලා පෝස්ටල් කෝඩ් එක දාලා ඒක නම් ඔයාලට මේ ඔප්ෂනල් මෙතන තියෙන්නේ නොදැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඒකට ඔයාලට Google එකේ ඔයාලගේ පෝස්ටල් කෝඩ් එක හොයාගත්ත එකේ Google එකට ගිහිල්ලා දැන් මම කටුනායකනේ කටුනායක පෝස්ටල් කෝඩ් කියලා ගහුවට පස්සේ මෙතන එනවා. ඊට පස්සේ ඒක මෙතනින් අර කොපි කරගෙන මෙතනට පේස්ට් කරගෙන ඔයාලට ෆිල් කරගන්න පුළුවන්. ඊට මෙතන කන්ටිනියු දෙන්න. ඒ මෙතන සේව් වෙන්න. ඊට පස්සේ let's get verified කියලා වැටෙනවා. Verify your identity to complete payout verifications. So prepare your ID document. Ensure you have ID document ready accessible. So scan the QR code with your phone. මෙතන තියෙන්නේ මම එකත් පෙන්නන්න. මම එක ෆෝන් එකකින් තමයි දැන් ඊට පස්සේ කරන්න ඕනේ. මම ඒ ටික මේකට දාන්නම් ෆෝන් එක කරන ටික. ඔයාලගේ කැමරාව ඔන් කරලා ඔයාලට මේක ස්කෑන් කරගෙන ඊට පස්සේ මේක ඔයාලට ඕපන් කරගත්ත එක මේ විදියට. මෙතන agree and continue දීලා ඊට පස්සේ මෙතන එනවා ඔයාලා දැනට දීපු මෙතෙන්ද account එක හදද්දි දීපු email address එක ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ email address එක මෙතෙන්ට ගහන්න. ඊට පස්සේ මෙතෙන්ට මෙතනින් යනවා email address එකට code එකක්. ඒක අපිට බලා ගන්න පුළුවන් email address එකට code එකක් එනවා. ඊට පස්සේ මේ code එක මෙතෙන්ට එන්න ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මෙතන මේ icon save the position of my biometric data කියලා එතන ටික් එක දාලා create my account එක දෙන්න. ඊට පස්සේ sums up id account successfully create කියලා වැටෙනවා continue දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා select type and issued country for your id document. ඒ කියන්නේ මෙතන ඔයාලගේ ID කාඩ් එක, පාස්පෝර්ට් එක, රෙසිඩන්ට් පර්මිට් එක, ඩ්‍රයිවිං ලයිසන්ස් එක කියලා දෙන්න තියෙනවා. මම මෙතනින් රෙකමන්ඩ් කරන්නේ ඔයාලා මෙතන කන්ට්‍රි එක සිලෙක්ට් කරලා ඔයාලා මෙතන තියෙන ඩ්‍රයිවිං ලයිසන්ස් කියන එක ඩ්‍රයිවිං ලයිසන්ස් එක කන්ටිනියු කරන්න. ඊට පස්සේ තියෙනවා මෙතන ඔයාලගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ෆොටෝ එකක් ගහගන්න. හරිද? එතකොට දැනට මම මගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක මම ෆොටෝ එකක් ගහගන්න යන්නේ.
මේ විදිහට අප්ලෝඩ් කරගත්තට පස්සේ ඉස්සරහා පැත්තයි පිටිපස්සේ පැත්තයි ඩ්‍රයිවිං ලයිසන් එකේ ඔයාලට පේනවා ප්‍රොසෙසින් කියලා වැටෙනවා. ඊට පස්සේ අපේ මූණෙත් මේ විදිහට ෆොටෝ එකක් ගන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ පර්සනල් ඉන්ෆර්මේෂන් ටික චෙක් කරගන්න. ඊට පස්සේ ඔය ටික සෙලක්ට් කරලා කන්ටිනියු දෙන්න. හරි. වෙරිෆයි යුවර් පර්සනල් ඉන්ෆර්මේෂන් කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ස්ක්‍රීන් එකෙත් ඒ ටික එහෙම හරි ගියා. ඊට පස්සේ ඔයාලට දැන් මේක ආයෙ වෙරිෆයි කියලා වැටලා තියෙනවා. ඔයාලට මේක රිෆ්‍රෙෂ් කරලා සමහරට නැතුව එයි. හරි. ඔයාලට පේනවනේ රිෆ්‍රෙෂ් කරාම පස්සේ ඒ ටික නැතුව ගියා. ඔයාලට පුළුවන් ඕක රිවිව් වෙනවා. ඕක ටික කාලයක් රිවිව් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ තමයි ඔයාගේ ටෝටල් බැලන්ස් එක මෙතන පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන ෆන්ඩ්ස් කියන්නේ මෙතන බැලන්ස් එක සාමාන්‍යයෙන් ෆිල් වුණාට පස්සේ මට මේක හරියට මතක නැහැ ගාණ කීයද කියලා විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. මම හිතන්නේ ඩොලර් ඒක මම හයිටම බලලා කියන්නම්. මෙතන පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එක මෙතන පෙන්නනවා. view ප්‍රොෆයිල් එක. ඔය විදියට ඕඩර්ස් ඇෆ්ලියේට් මං ලංකාවට ඇෆ්ලියේට් කරන්න බෑ මම දන්න මේ සාමාන්‍යයෙන් ෆයිනෑන්ස් කියලා පෙන්නන්නේ අතනම තමයි. ඊපස්සේ ways to earn කියලා තියෙන්නේ මෙතන ඇඩ් මනි දාලා මෙතන කාඩ් එකෙන් වලට දාන්න පුළුවන්. become affiliate start a business ඒ ටික තමයි. ඊට පස්සේ අපි මෙතන home page එකේ තියෙනවා කලින් කම්පැනි විදියටම. ඊට පස්සේ අපිට තියෙන්නේ කරන්නේ කොහොමද කියලා බැලුවොත් ඔයාලට පොඩි දෙයක් තමයි කරන්න තියෙන්නේ. මෙතන තියෙනවනේ ඔයාලට දකුණු වම් පැත්තේ උඩ පාරිය පේනවා home search discover. මෙතන discover කියලා තියෙන්නේ ඒක ක්ලික් කරන්න. මෙතන discover ක්ලික් කරාට පස්සේ මේක දෙන්න ගොටින් දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙහෙම යටට යන්න බලා ගන්න පුළුවන් getting started verified businesses තියෙනවා. ඔයගොල්ලෝ ඒවා චෙක් කරලා බලන්න. ඊට පස්සේ business ideas ඊට පස්සේ day trading personal trading service එක services තියෙනවා මෙතන. ඔයාලට තියෙන්නේ මෙතෙන්ට ආවට පස්සේ මේ getting started කියන එකේ clipping කියලා තියෙන්නේ get paid to create content for top brands. මෙතන තමයි අපේ point එක. හරි. දැන් මේ විදියට ඒක clipping එක ක්ලික් කරලා ආවට පස්සේ මේ විදියට තමයි ඔයාලට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මෙතන ගොඩාක් මෙතන campaigns තියෙන සෑහෙන ප්‍රමාණයක්. හරිද? ඔයාලට අනිත් campaigns මෙතන බලා ගන්න පුළුවන්. මේක සර්ච් කරලා එකින් එක ඔයාලට ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. දැනට මම කැම්පේන් කරන ඔයාලට කැම්පේන්ස් දෙක තුනක් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට තව මෙතන ඉඳලා බලලා මේ ඔයාලට ජොයින් කැම්පේන් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් කොහොමද තියෙන්නේ කියලා. හරි. පළවෙනි කැම්පේන් විදියට මම ඔයාලට පෙන්නන්නේ මෙතන සර්ච් බාර් එකක් තියෙනවා. මේක ආවට පස්සේ මෙතන තියෙනවා සර්ච් කරන්න පුළුවන්. මෙතන සර්ච් කරන්න sound network කියලා. sound network කියලා සර්ච් කරාට පස්සේ මෙතන පේනවා. ඊට පස්සේ මේකකට යන්න. මේක තියෙනවානේ මේගොල්ලන්ගේ මේක ෆයිල් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ join campaign යන්න.
ගන් කම්පින් ක්‍රියාට පස්සේ ඔයාලට මේකට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ join profile දුන්න ඒකේ රීජන් එක අපිට බලන්න බැරි වෙති ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ අය ඒ පේජ් එකටම ඇවිල්ලා ඊට පස්සේ මේ කැම්පේන් එක සිලෙක්ට් කරන්න අපිට ඒ වගේ කැම්පේන් එකකට අපි සිලෙක්ට් වුණා ඊට පස්සේ ඔයාට පුළුවන් දැන් මේගොල්ලන්ගේ අපි මේක ජොයින් වෙලා තියෙන්නේ සවුන්ඩ් නෙට්වර්ක් කෙනෙකුට ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන හෝම් ෆීඩ් එකට ආවත් හරිද මෙතන ඔයාලට පේනවා ඇති මෙතන වැටලා තියෙනවා ඔයාලගේ සවුන්ඩ් නෙට්වර්ක් කියන එක හරිද මේ සවුන්ඩ් නෙට්වර්ක් එක ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා earns කියලා මේ වම් පැත්තෙම earn කියලා තියෙනවා මෙතන content report version 2 කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ පේනවානේ ඔයාට මෙතන දැනට තියෙන කැම්පේන්ස් ටික හරිද ඒ කියන්නේ මේකේ දෙකක් විතරක් නෙමෙයි තියෙන්නේ හරිද මෙතන කැම්පේන්ස් එන කොපේ සෑහෙන ප්‍රමාණයක් පෙන්වනවා සමහර ලාවට දැනට මම හිතන්නේ අද දවසේ අදට මේ කැම්පේන්ස් තියෙන්නේ මෙතන දෙකයි ඔයාලට තියෙන්නේ මේ එක ක්ලිපින් දැන් අපි අර මතක ඇති අපේ රටට මේක බෑ කියලා කිව්වා මේ කැම්පේන් එක මේක අපිට පුළුවන් කියලා කිව්වා සෝ ඔයාලට පේනවා මේකේ මේ පෝස්ට් එක ඊළඟට පෝස්ට් කොලීටා never come down music video clips කියලා තියෙන්නේ මේ ක්ලිප් මේ කීවල බලන්න මේ කරන්න තියෙන්නේ earn කරන්න පුළුවන් වෙන්නේ ඔයාලට හරිම ලේසි දෙයක් කිසිම දෙයක් නෑ ලොකු දේවල් කරන්න නෑ මේකේ ඔයාලට තියෙන්නේ මේ earnings කියන එකේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා TikTok and Instagram ඒ කියන්නේ TikTok එකේ 1k views වලට TikTok එකේ 1k views වලට $2.50ක් ගෙවනවා Instagram එකේ නම් 1k views වල $2ක් ගෙවනවා ඔයාලට ඉතින් ඔයාලගේ ප්‍රොෆයිල් එක හොඳ views එනවා නම් හොඳ මට මේ සාමාන්‍ය followers ටයිලක් ඉන්නවා නම් ඔයාලට මේක හරිම ලේසි දවසට $5ක් 10ක් earn කරන එක ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක කරන්නේ කොහොමද කියලා කිව්වොත් මෙතන තියෙනවා resources වල Google Drive එක ක්ලික් කරන්න ඒ ක්ලික් කරාට පස්සේ මෙතන step by step පැහැදිලි කරලා තියෙනවා මේක කොහොමද කරන්න කියලා. හරි. දැන් මම ඔයාලට විතර පැහැදිලි කරන්නම්. මේ තමයි මේගොල්ලන්ගේ campaign එකේ නම. ඊට පස්සේ you don't have dedicated page for this campaign to participate you can post any page. ඒ කියන්නේ මේගොල්ලන් කියලා කියන විදිහට අපේ ඕනම ප්‍රොෆයිල් එකකින් මේක කරන්න පුළුවන්. What to do? Clip the official music video for Corita's Never Come Down and post your edits to your clip pages. මේ content folder එක click කරන්න පුළුවන් ඔයාලට. මෙතන තියෙනවා videos. හරිද? මෙතන තියෙනවා videos. මම කියන්නම්. මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ video clips ටික. ඊට පස්සේ do not use footage from any sources outside the official content folder. Clips from unlisted content will be rejected immediately. ඒ කියන්නේ මෙතන තියෙන video clips ටික විතරයි අනිවාර්යෙන් ගන්න ඕනේ. Audio required. You must attach the official sound to your video. This is the artist's own track and so it must be only audio you edit. මේක link එක click කරාට පස්සේ අපි යනවා TikTok එකේ TikTok එකට ඊට පස්සේ මෙතන Instagram sound කියලා තියෙනවා TikTok sound කියලා තියෙනවා ඊට මේ දෙක කැමති එකක් ඔයාලට දෙකේම උඩ post කරන්න ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ මෙතන දැන් මම TikTok එකේ යන හින්දා TikTok එකේ ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මේක තමයි මේගොල්ලන්ගේ sound එක මේ ගොඩක් අය campaign කරලා තියෙනවා ඊට පස්සේ වීඩියෝ සලෙක්ෂන් තියෙනවා ඔයාලට තියෙන්නේ මේක ඔයාලා දන්නවා ඇති save දාගන්න තියෙන්නේ TikTok එකේ ගියාට පස්සේ ඔයාලට මේක ෆෝන් එකේ app එකේ කරනවා නම් හරි ලේසි.
ඔයාලට මේ ෆෝන් එකක් එකනවා මේක ෆේවරිට් දාගෙන TikTok එකේ එහෙමනේ ෆේවරිට් දාගෙන මේකට අනුවණෙන් ඔයාලට වීඩියෝ එක කරන්න තියෙන්නේ එතකොට මේ අනිවාර්යයෙන් මේ සවුන්ඩ් එක විතරයි යූස් කරන්න පුළුවන් වීඩියෝ එකට captions guideline no specific wording required just write a caption that makes sense with the video මේ වගේ හා සමාන captions තමයි වීඩියෝ එකට දාන්න ඕනේ on screen text මේක optional මේක දාන්න ඕනෙත් නැහැ හරිද ඔයාලට පේනවා ඇති මේ දාපුම එකක් පෙන්නන්න my pretty body bumper get in line we make your money go අර ඔයාලට පෙන්වන්න ඇති කන්ටෙන්ට් මේ තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එකක් හරිද මේ වීඩියෝ එකත් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන මේක sign up කරලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඕක කන්ට්‍රෝල් එකක් ඩවුන්ලෝඩ් ඕනේ කියලා දෙන්න පුළුවන් හරි ඔයාලට පේනවා මේ ඩවුන්ලෝඩ් වුණා ඒකට ෆෝන් එක කරන මම කියන ලීසි මේක ප්‍රශ්නයක් නෑ කම්පියුටර් ලීසි කොහොම මේ ඊට පස්සේ මෙතන වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන TikTok එකේ සවුන්ඩ් එක තියෙන්නේ අපි බලමු මේ සවුන්ඩ් එකට අදාළව ඔයාලට පුළුවන් මේ සවුන්ඩ් එකට අනුව තමයි මේ සවුන්ඩ් එක ඇඩ් කරලා තමයි ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරන්න ඕනේ මේ වගේ කැප්ෂන් එකක් දාලා ඊට පස්සේ මෙතන ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ මේ ඔක්කොම ඉංග්‍රීසි ඔයාලට තේරෙන්නේ නැත්නම් ඔයාලට තියෙන්නේ මේ ඔක්කොම සිලෙක්ට් කරලා ට්‍රාන්ස්ලේට් කරගන්න මේවා එකින් එක බලන්න කොහොමද කරන්න තියෙන්නේ කියලා. ඒතර ඔයාලට පැහැදිලි වෙයි. මෙතන editing guidelines දීලා තියෙනවා because of this music campaign is required sound official name on the audio must be only the audio in your edit. Do not layer background music to stop. ඒ කියන්නේ අනිවාර්යෙන් අර වීඩියෝ එකක් පෝස්ට් කරද්දී මේ තියෙන වීඩියෝ එකක් පෝස්ට් කරද්දී ඔයාලට යූස් ඇඩ් කරන්න පුළුවන් සවුන්ඩ් එක මේක ඒකයි සවුන්ඩ් එක මෙතන තියෙනවා හරිද ඊට පස්සේ requirements high quality post only ඒ කියන්නේ මේ වීඩියෝ එකේ විදියටම ඩවුන්ලෝඩ් කරගෙන ඒ quality එකෙන්ම දාන්න video must be at least 10 second 10ක් අඩුම English contents only post must stay live on 30 minimum මාසයක් අඩු removing the post for 30 days again දවස් දෙකකින් පස්සේ post එක remove කරන්න පුළුවන් වෙනවා hidden likes බෑ right likes පේන්න ඔක්කොම තියෙන්න ඕනේ හරි ඔච්චරයි ගන්න තියෙන්නේ ඔයාලට ගන්න තියෙන්නේ මේන් ගත්ත වීඩියෝ එක මේ sound එක add කරලා TikTok එකට post කරා caption එක මේකක් දැම්මා original විදියට හැමදේම හොඳ quality එකෙන් post කරන්න ඕනේ එච්චරයි ඊට පස්සේ post කරා මේ විදියට Instagram එකේ මේ සාමාන්‍ය වීඩියෝ තියෙන්නේ හරිද ඊට පස්සේ ආව මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට තියෙනවා දැන් මේ කොහොමද වැඩේ වෙන්නේ කියලා දැන් කිව්වොත් කැටගරි මේසි මෙතන ඔයාලට පේනවා දකුණු පැත්තේ සබ්මිට් වීඩියෝ කියලා තියෙනවා හරිද මේක අලුතෙන් කැම්පේන් එක ඕපන් කරලා තියෙන එකයි තාම බජට් එක $600ක් මේගොල්ලෝ වෙන් කරලා තියෙන බජට් එකට හරි තාම කවුරුවත් දැනට earn කරලා නැහැ හරිද මේ කැම්පේන් සොයන ප්‍රමාණයක් තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා සබ්මිට් වීඩියෝ කියලා සබ්මිට් වීඩියෝ ක්ලික් කරාට පස්සේ ටයිටල් එක දෙන්න ඕනේ ඔයාලට මතක ඇති මෙතන ටයිටල් එක කොයි වීඩියෝ ටයිටල් එක මේ මෙන්න මේක අපි දාපු කැප්ෂන් එක හරිද ඒක දාලා තියෙන්න ඕනේ ඉතින් දාලා මෙතන කියලා මේ TikTok එකේ අර මේ දාලා තියෙන්නේ on repeat all day මම කැප්ෂන් එකනේ මේ විදියට ඊට පස්සේ ඒකේ ටයිටල් එක මෙතෙන්ට දෙන්න තියෙන්නේ ටයිටල් එක දීලා ඊට පස්සේ මෙතන තියෙන ලින්ක් එක ලින්ක් එකේ මෙතන මේ අපි දාපු කියන්නේ අපේ වීඩියෝ එකේ ලින්ක් එක කොපි කරගත්තා කොපි කරලා මෙතන පේස්ට් කරා ඊට සබ්මිට් for approval ඊට පස්සේ ඒගොල්ලෝ සබ්මිට් බලලා සබ්මිට් කරලා පස්සේ ඒගොල්ලෝ බලලා සෝ කියන ඊපස්සේ ඔයාට views සාමාන්‍යයෙන් 1000ක් ආවට පස්සේ මේක තියෙන්නේ මේ තියෙන views 10 likes දෙකක් ආවට පස්සේ ඔයාලට නිකම්ම මේ කැම්පේන් එකේ තියෙන මේ තියෙන views 1000කට $2.2.5 තියෙනවා. ඔයාලට දවසකට හිතන්නකෝ මේ වගේ කැම්පේන්ස් දෙකක් කරා කියන පැයක්වත් යන්නේ නැහෙනි.
ඔයාලා ඩොලර් 5ක් 10ක් ඒ කියන්නේ කැම්පේන්ස් දෙකක් තුනක් වීඩියෝස් දවසට තුනක් විතර වගේ දාලා මේවා කරලා ඊට පස්සේ ඔයාලට views එනවනේ views 1000 2000ක් ආවොත් ඔයාලට පුළුවන් කෙලින්ම මේකෙන් දවසට ඩොලර් 5ක් 10ක් හොයන එක ලේසි. ඩොලර් 5ක් හොයන එක නම් ඊසි දෙයක්. මේ වගේ දැන් ඩොලර් දෙකක් කියන්නේ හිතන්නකෝ මේ වගේ ඩොලර් දෙකේ කැම්පේන්ස් දෙකක් තුනක් කරා කියලා ඉතින් දවසට නිකම්ම ඩොලර් 5ක් නේ. ඒ වගේ මාසෙට 30ක් 30000ක් 40000ක් අමතර ආදායමක් හොයන එක ඊසි. කරන්න තියෙන්නේ ඔච්චරයි. ඊට පස්සේ ඔයාලට තව කැම්පේන් එකක් මම පෙන්නුවොත් මේකේ සවුන්ඩ් නෙට්වර්ක් කියන කැම්පේන් එක. ඊට පස්සේ තව කැම්පේන් එකක් පෙන්නුවොත් ඔයාලට මෙතෙන්ට යන්න පුළුවන්. ඩිස්කවර් කියන එකට ඇවිල්ලා ක්ලිපින් කියන එකට ඇවිල්ලා දැන් ආවට පස්සේ ආල් මෙතන සෙලෙක්ට් කරන්න ඕනේ. EUE කියලා. ඔයාලා ආවට පස්සේ මෙතන වැටෙනවා ඩුවටි කැම්පේන්ස් ටික. ඔයා එකක් ක්ලික් කරන්න මෙතන. ක්ලික් කරලා ජොයින් කැම්පේන් යන්න. ජොයින් කැම්පේන් කරලා ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකට වැට යනවා මෙතනට. හරි. ඒගොල්ලන්ගේ දැනට තියෙන එක කැම්පේන් එකයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට පුළුවන් මේක ගිහිල්ලා ඔයාලට අර විදියටම බලන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ 1k views වලට ඩොලර් දෙකක් ගෙවනවා. දැනට ඒගොල්ලන්ගේ මේ දැන් තියෙන කැම්පේන් එකේ අර විදියටම මේකේ තමයි ප්ලැට්ෆෝම් එකේ දීලා තියෙන TikTok එක විතරයි. හරිද? ඊට පස්සේ මෙතන requirements වගේ තියෙනවා no age related contents video view botted videos will be rejected use song lyrics in the video අර විදියටම තමයි ඔයගොල්ලන්ගේ මේක කරන්න තියෙන්නේ මේගොල්ලන්ගේ 1k ඒ කියන්නේ ඩොලර් 1000ක් බජට් එක වෙන් කරලා තියෙන මේ කැම්පේන් එකේ දැනට යූසර්ස්ලට ඩොලර් 161.70ක් මේ බජට් එකෙන් ගෙවලා තියෙනවා. දැනට ඒ කියන්නේ අපි අර විදියට ක්ලිපින් කරලා TikTok එකට අප්ලෝඩ් කරාට පස්සේ සබ්මිට් කරලා අප්ලෝඩ් වුණාට පස්සේ මෙතන ඒ වීඩියෝස් වලට ඩොලර් 161ක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ඒකුත් නෙමෙයි මෙතන සාමාන්‍ය 100ක් ඉන්න පුළුවන්. 50ක් ඒ විදියට ඉන්න පුළුවන්. එකල මෙතන දැනට වයිරස් ගිය වීඩියෝස් තමයි පෙන්වන්නේ. මට පේනවා ඇති 1,21,000 කියලා තියෙනවා මේකේ මේ වීඩියෝ එකේ views. Vou gravar um vídeo e mostrar pro mundo tanto, tanto que te quero. එතකොට total payout එක ඩොලර් 100ක් ගෙවලා තියෙනවා. ඊට පස්සේ මෙතන 23,500යි ඩොලර් 7ක් ගෙවලා තියෙනවා. හරිද? මෙතන ඔයාලා බලාගන්න මෙතන බලන්න පුළුවන් කැම්පේන්ස් ටික ඔයාලා පෙන්වන්න පුළුවන් බලන්න පුළුවන් මෙතන එක කැම්පේන්ස් තියෙනවා ඔයාලා තියෙන්නේ මේ කැමති කැම්පේන් එකක් සිලෙක්ට් කරලා ඔයා බලන්න තියෙනවා ඊට පස්සේ කැමති කැම්පේන් එකක් බලලා ඊට පස්සේ නිකන් මම බලන්න මේක දැනට ඩොලර් 1450ක් කැම්පේන් එක වෙන් කරලා තියෙනවා ඒගොල්ලෝ දැනට ඩොලර් 1300ක් ගෙවලා තියෙනවා නිකන් මේ කැම්පේන් එක ක්ලික් කරලා බලමු. හරියට පේනවා ඇති. ලියෝන් බ්‍රිජස් පෝස් පාර්ට් 2 ඒක තමයි ඒගොල්ලන් කැම්පේන් එකේ නම. Instagram එකේ තමයි platform එක. මේ තියෙන්නේ top earners. ගේමයාගේ views හිතන්න ඔය දශලක්ෂයලා හිතන්නකෝ ඔයාගේ එච්චර ආවා කියලා වඩ බලන්න තියෙනවා කීයක් බලමු අපේ කැම්පේන් එකේ වටි කොහොමද කියලා. 1k views වල ඩොලර් 1ක් ගෙවනවා. අපි මේකේ තියෙන්නේ අර විදිහටම තමයි තියෙන්නේ කැම්පේන් එකේ ඔක්කොම විස්තර ටික දෙනවා ඒගොල්ලන්ට මේ බලන්න පුළුවන් on screen text examples content requirements name කොහොම requirement ඕගොල්ලන්ට step by step දෙනවා කොහොමද approval වෙන්නේ ඒ විදිහ minimum video files minimum views then please send us ඔච්චරයි ඔයගලන්ට කරන්න තියෙන්නේ මේකේ තියෙන ඔක්කොම ඔයගලන් ඩීටේල්ස් දෙනවා කොහොමද කරන්න ඕනේ කියලා ඔයගලන්ට තේරෙන්නේ නැත්තම් ඔක්කොම බලන්න පුළුවන් Google Translate දාගෙන ඉංග්‍රීසි තේරෙන්නේ නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ
මේ තියෙන ක්ලිප්ස් ටික අර අපි බැලුවා වගේ ඕක දාගෙන ඊට පස්සේ මේ කැම්පේන් එකට ඇවිල්ලා ජොයින් කැම්පේන් කොහොමද දෙන්න ඕන මුලින් ඔය තියෙන ඔයගොල්ලෝ මේක ඔයගොල්ලෝ කැම්පේන්ස් ටික දැනට තියෙන ඔයාලා තියෙන මේ කැමති කැම්පේන් එකක් ක්ලික් කරලා ගිහිල්ලා අර විදියට මේගොල්ලන්ගේ බැලුවා කොහොමද තියෙන්නේ කියලා මේ බලන්න මේගොල්ලන්ගේ views ලක්ෂ දෙක සෝතෝ 2,28,500 views ගිහිල්ලා තියෙනවා හරිද ඒක යාට ඩොලර් 280ක් ගෙවලා තියෙනවා ලේසියෙන් අපිට තියෙන්නේ වීඩියෝ එක එඩිට් කරලා අරගොල්ලන්ගේ මේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් විදියට ඒක කියවලා හොඳට බලලා මේ කියවලා බලලා ඒගොල්ලන් කොහොම විස්තර ටික බලලා ඔක්කොම බලලා Instagram එකේ ඒගොල්ලන්ගේ අදාළ වීඩියෝ එකට හරි ඕඩියෝ එකට හරි අප්ලෝඩ් කරන්න විතරයි අප්ලෝඩ් කරලා මෙතෙන්ට ආවා වීඩියෝ එකේ ටයිටල් එක දුන්නා ලින්ක් එක කොපි කරා සබ්මිට් කරා එච්චරයි අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට views ඒගොල්ලන්ගේ ආවට පස්සේ 1k views ද ඒකේ තියෙන්නේ මම බැලුවේ approvals තියන්නේ ඔව් views 2400ක් ආවට පස්සේ post එක අප්ලෝඩ් වෙන්න ඊට පස්සේ ඔයාගේ 1k views වලට TikTok එකේ 1.25ක් කියනවා YouTube එකේ 1.25ක් කරන short එක ගන්න Instagram එකේ 1k views වලට හිතන්නකො views මේකට 3000ක් විතර ආවා කියලා 3000ක් ආව ඩොලර් 3ක් නිකම්ම ඒ වගේ වීඩියෝස් මෙවයි කැම්පේන්ස් දවසට 10ක් තරක් ඩොලර් එක ගානේ ආවා ඩොලර් 10ක් ඒ වගේ ඔයාට පොඩි මහන්සියකින් මේකෙන් මාරු විදියට earn කරන්න පුළුවන් එහෙනම් guys මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත දවසක හමු වෙනකම් ජය වේවා